ආදරණීය දරුවනි, ශුද්ධ වූ සභාව නොවැම්බර් මාසයේ කැප කර ඇත්තේ නැසී ගිය විශ්වාසකයින් සිහිපත් කිරීමටයි. මෙලොව ජීවිතය අවසන් කොට නැසී ගිය පූජක පැවිදි අය වෙනුවෙන් හා අපගේ පවුලේ සමාජිකයන් නෑදෑ හිතවතුන් වෙනුවෙන් මෙන්ම කිසි පිළිසරණක් නැතිව ශුද්ධකාගිනි ස්ථානයේ දුක් විඳින ආත්මයන් වෙනුවෙන්ද යාඥා කරන ඔවුන් වෙනුවෙන් දානමාන දෙන විශේෂ කාලයකි මේ. කතෝලිකයන් ලෙස අපි සාන්තුවරයන්ගේ සමෝස ධර්මලාභය ලෙස හඳුන්වන ලස්සන දෙයක් විශ්වාස කරමු. මෙයින් අදහස් කරන්නේ ස්වර්ගයේ සිටින සාන්තුවරයන් හෙවත් විජයග්‍රාහී සභාවත් ශුද්ධකාගිනි ස්ථානයේ සිය පාපයට වන්දිගවන ආත්මයන් හෙවත් දුක් විඳින සභාවත් මිහිමත ජීවත්ව සිටින අපි සියල්ලන්ම හෙවත් සටන් කරන සභාවත් එක් විශාල අධ්‍යාත්මික පවුලක කොටස්කරුවන් වන බවයි. අපි දේව ආදරය තුළ සහ එකිනෙකාගේ යාඥාව තුළ එක්සත් වී සිටිමු. අප යාඥා කරන විට දුක් විඳින ආත්මයන්ට ස්වර්ග සැපත ලැබෙන ලෙස උපකාර කරමු. එමෙන්ම ස්වර්ගයේ සාන්තුවරයන් මිහිමත දිවිගෙවන අප වෙනුවෙන් යාඥා කරන බව අපගේ විශ්වාසයයි. එසේනම් මේ මාසයේ අපට කුමක් කළ හැකිද? ඔබගේ මලාව් ඥාතීන් සිහිපත් කරමින් යාඥා කරන්න. ශුද්ධකාගිනි ස්ථානයේ දුක් විඳින ආත්මයන් වෙනුවෙන් දිව්‍ය පූජාවන් ඔප්පු කරන්න. මලවුන් සඳහා ජපමාලය, මලවුන් වෙනුවෙන් ප්‍රාර්ථනය සහ මලවුන් සඳහා වන වෙනත් විශේෂ භක්ති අභ්‍යාසයන්ට සම්බන්ධ වෙන්න. සුසාන භූමියට ගොස් ඉටිපන්දම් දල්වා ඔබේ හිතවතුන් වෙනුවෙන් යාඥා කරන්න. දන් දීම වැනි පුණ්‍ය ක්‍රියා මලාව ආත්මයන් වෙනුවෙන් ඔප්පු කරන්න. අපි මෙම ස්වර්ගීය පවුලේ හවුල්කරුවන් වන අතර අපගේ යාඥා පිහිටෙන් බොහෝ ආත්මයන්ට සදාකාලික ආලෝකය ගෙන දිය හැකි බව අපි මතක තබා ගනිමු. ඒ වෙනුවෙන් අපි එක්ව මෙසේ යාඥා කරමු. ස්වාමිනී නිත්‍ය සැතපීම නැසීගේ සෑම ආත්මයකටම දුන මැනව, නිත්‍යාලෝකය ඔවුන් පිට බැබලෙව්වා මැනව, ඔවුන් සමාදානයේ සැතපෙන ලද්දේවා. ආමේන්. තවද මලාව සියලු විශ්වාසකයින්ගේ ආත්මවල් දේවදෑබරකමින් සමාදානයේ සැතපෙන ලද්දේවා. ආමේන්. අගරදුගුරු පදවි ධර්මෝපදේශ අපොස්තලික සේවාවේ ඉදිරිපත් කිරීම.